දේවක අද නම් වේලසන යන්න හිතන්නවත් එපා. අපේ නංගි වෙකේෂන් එකට හවස මෙහි එනවා කිව්වා. එහෙමද සොනාලි? ජූලියා මාව දැකලා මොනවා හිතයිද දන්නේ. මොනවා හිතන්නද දේවක? නංගි කැමති වෙයි ඔයාව අඳුරගන්න. දේවක සොනාලි වෙතට බර වෙලා කෙල්ලගේ නළලත උණු හාද්දක් තැබුවා. මම දන්නවා මාව හවස් වෙනකල් ඔයාට ළඟින් තියාගන්න ඕන වෙලා කියලා. ඉතින් දේවක ඒක පුදුමයක් නෙවෙයිනේ. අපි දෙන්න මැරි කරලත් මීටරනේ සතියකට පාරයිනේ. හරි හරි ළමයෝ. ඉක්මනින්ම මම පත්වීම කොළඹට හරව ගන්න බලන්නම්කෝ. දේවක රස්සාව කළේ වාද්දුවේ රෝහලක ඩොක්ටර් කෙනෙක් විදිහට. සොනාලිට දේවකව මුණ ගැහෙන්නේ කෙල්ල කලින් මැරි කරලා හිටපු හසිතගේ යාළුවෙක් නිසා. හසිත නිතර දෙවේලේ බේබදු කමට පුරුදු වෙලා හිටපු නිසා සොනාලි කසාදට අවුරුද්දෙන් නැවතීමේ තිත තැබුවා. දේවක එක්ක එයා විවාහ වුණේ කාලයක පටන් තිබුණු ආදර සම්බන්ධයකින්. නංගි ඔයා ආවද? මගේ අක්කේ ඔයා කිව්වොත් මම නැවිත් ඉන්නවද හලෝ? කෝ ඔයාගේ අලුත් හස්බන්ඩ් දොස්තර මස්තිනා? එනවකෝ මම පෙන්නන්න. දේවක මේ ඉන්නේ මගේ එකම නංගි ජූලියා. ජූලියා මෙයා දේවක. හෙලෝ ජූලියා. දේවක සිනාමුසුව ජූලියා වෙත සුරත පෑවා. හෙලෝ දේවක අයියා. සොනාලි රාත්‍රී කෑම පිළියෙල කරන්නට සැකසුනේ වෙනදාටත් වඩා උවමනාවෙන්. අම්මෝ බලපල්ලකෝ කෙල්ලගේ මූණ මලක් වගේ පිපිලා. අලුත් මස්සිනා නම් හැන්ඩියක්කේ කැවුම් මූණක් තියෙන පේබදු හසිතයාගේ ළඟින්වත් තියන්න බෑ බම් මේ කොල්ලව. ඒකනේ මැට්ටියේ කාටත් කලින් මුලින්ම අල්ලගෙන බම් බැඳගත්තේ. ජූලියා පසුදා උදෑසනින්ම කඩි මුඩියේම සොනාලිගෙන් සමුගෙන හොස්ටල් එක බලා පිටත් වුණා. සොනාලි කෙල්ල මට අද නම් හවස ගෙදර එන්න බැරි වෙයි. ඔපරේෂන් දෙකක්ම තියෙනවලු. මට තමා රැට පාළු. වෙලාවකට මට හිතෙනවා අසාධ්‍ය ලෙඩෙක් වෙලා ඔයාගේ වාට්ටුව ඇවිල්ලා නතර වෙන්න. කවදද දේවක අපි දෙන්න 3 දෙනෙක් වෙන්නේ? අනේ මාත් ආසයි දේවක මගේ මේ අත් දෙකට අරන් දරු පැටියෙක් නලවන්න. මොකද නිකම් බකමූණෙක් වගේ ඔළුව වනන්නේ දේවක? ඔයාට නම් ගානක්වත් නෑ මගේ ගැන. ඔන්න සොනාලි ඔයත් අනිත් වයිෆ්ලා වගේ හස්බන්ඩ් එක්ක දකින තැන රණ්ඩු කරන්න පටන් ගත්තද? සොනාලි ඉනික් බිතිව ගස්සාගෙන පවන බඳු වේගයෙන් වැදුනේ නිදන කාමරය තුළට. ආයාසයෙන් දේවක ඇය ලුහු බැඳ ඈ වෙතට ගියා. ඔහුත් ඇයත් ප්‍රේමාලිංගන අඩ හෝරාවක් ඔවුන් සතු කරගත්තේ කාලයට වඩා ආලය වටින බැව් දෙදෙනාටම පසක් කරවමින්. එතැන් පටන් දේවක ගෙදර ඒමට ලද සෑම අවස්ථාවක් පාහේම සොනාලියට අවැසි ආශාවන් නොපිරි හෙලා පිරිමැසීමට වග බලා ගත්තා. ඔවුන්ගේ කසාද ජීවිතයට වසර 6ක් පිරුණා. තවත් දරුසුරතල් සිහිනයක් පමණක් වීම දැන් සොනාලිටත් වඩා දේවකට හිත දවන පැනයක් වුණා. දේවක ඔයාගේ තේක තාම බිව්වේ නැද්ද? එක ටීපෝ එක උඩම ඇල්වෙනවනේ. මට තේ ඕන නැහැ ගෑණියේ. මට මහන්සි. මට මගේ පාඩුවේ ඉන්න දීලා ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්න සොනාලි ප්ලීස්. ඔයාට මාව දැන් වදයක් වෙලාද දේවක? ඔහොම තමයි කොයි දෙයක් පව් වෙනකොට කෝ වෙනවනේ. මේ කසාදෙත් තමුන් ළඟදිම කටු ගාගයි වගේ මට හිතෙන්නේ. ඔව් මට තේරෙනවා. ඔයා මොකක් හරි උඩැක්කියකට පැටලිලාවක්ද ඉන්නේ? You shut up please සොනාලි. හොස්පිටල් එකෙත් නිකන් ඉඳලා නෙවෙයි මම ගෙදර එන්නේ. ඔපරේෂන් තියටර් එක අස්සේ දවසම මිනිසුන්ගේ අඳෝනා අහලා දැකලම එතනත් මගේ ජීවිතේ දිය වෙනවා. ඔයා මේ හැමදේම දන්නවා. අනේ මේ දේවක රස්සාවයි අපේ ෆැමිලි ලයිෆ් එකයි පටලවගෙන
බොරුවට ඇඟ බේරගන්න හදන්න එපා හොඳද? තමුන් ලාවා වලින් පිරුණු ගිනි කන්දක් බව මම හොඳටම දන්නවා සොනාලි. දික්කසාද වෙච්ච ගෑණියට කර ගහුවා කියලා අදටත් මගේ අම්මයි තාත්තයි මගේ මූණවත් බලන්නේ. ඒ හැම දෙයක්ම මට නැති වුණේ ඔයා නිසා. ඇත්තද? මට වඩා ඔයාට යාලා ලොකුයි එහෙනම්. යන්නේ කෙන ඇත්තේ මහගෙදරම. යනවා තමයි ගෑණියේ. මම කොහොමදවත් තවත් ඔහෙත් එක්ක එකට මේ දීඝ කතුරු වංචිලාව පදින්න ලෑස්ති නැහැ. වඳ ගෑණි. සොනාලි කිසිවක් කියාගත නොහැකිව හුන් තැනම ගල් ගැහුණා. දේවක ඇසිල්ලේම සූට්කේස් එක සූදානම් කරන්නට වුණා. ඔහු සොනාලිගෙන් සදහටම වෙන්වීමේ දැඩි තීරණයට එළඹී සූට්කේස් එකත් සමග ආලින්දය දෙසට පිවිසෙද්දී සොනාලි ගෙදර හතර මායිමේ කොහේවත් නොසිටීම ඔහුගේ සිතට මහඟු අස්වැසීමක් ගෙන දුන්නා. ගෝල්ෆිෂ් ටැංකිය තුල ඔබ මොබ යන විසිතුරු මසුන් දෙස මොහොතක් නැවතිල්ලේ බලා සිටින විට ඔහුට පිළිකුල් වී ඇති කසාද ජීවිතයට අතරමැදිව සිරවී ඉන්න ඔහුව මෙනෙහි වුණා. මමත් උඹලා වගේමයි මාළු යාළුවනේ. කුලගයත් හිරගයක් තමයි බං. මං යනවා. ටීපෝ එක මත තිබෙන ශ්වේත වර්ණ කොළය ඒ හාසා බැඳි පලිඟු බෝලයේ දිස්නයට ඔහු නෙත ගැටුණා. ආදර දේවක, යන්න හදන කෙනෙක් බලෙන් නවත්ත ගන්න විදිය කෙනෙක් නෙවෙයි සොනාලි කියලා ඔයා දන්නවනේ. ඔයාවත් ජූලියාවත් සර්ප්‍රයිස් කරන්න හිතාගෙන මම නෙක්ස්ට් වීක් එකේ ඩිනර් අවුට් එකක් රෙඩි කරගෙන හිටියේ. මම ප්‍රෙග්නන්ට්. මේ එන්ලොප් එකේ ඒ හැම ඩොකියුමන්ට් එකම ඇති. ඒත් මම ඒ දේ ඔයාට කියන්න හිටියේ මෙහෙම නෙවෙයි. ලොකු සර්ප්‍රයිස් පාටි එකකුත් දාලා. ඒකට බලන් හිටියේ ජූලියත් එනකල්. එයත් ආසාවෙන් හිටියේ මම අම්මා කෙනෙක් වෙනවා බලන්න. ඒත් මම දන්නවා දේවක, සතුටු හිතෙන දෙයක් සතුටින් කරන්න කවදාවත් මගේ ඉරනම් කතාවේ ලියවිලා නැහැ දේවක. මම ඒ තරම් වාසනාවන්තයක් නෙවෙයි. ඔයාගේ අම්මා තාත්තාගෙන් මට වඳ ගෑණි කියන නමින් මිදුනට දෙක්කසාද ගෑණි කියන නමින් මිදෙන්නත් බැහැ. ඔයා යන්න යන ගමන යන්න. ආපහු හැරෙන්න එපා දේවක. මට ඔයා යනවා බලන්න බැරි නිසා ඔයා මේ ලියුම දකිද්දෙත් මම ගොඩක් දුරක ගිහින් ඉවරයි. මම නවතිනවා. ඔයාට තෙරුවන් සරණයි මහත්තයෝ. ජීවිතයේ පළමු වතාවට කොල්ලාගේ පිරිමි ඇස් කඳුළු වලින්ම බොඳ වුණා. ඔහු යහුසුළුව ඇමතුවේ ජූලියාට. සොනාලි ඉන්නා තැනක් ගැන හෝඩුවාවක් ජූලියා දන්නා බව ඔහු විශ්වාස කළා. ඇයත් සමග ඔහු සොනාලි සොයා ඇදුනේ රත්මලාන වෙරළ තීරයට. අඩ රතු හිරු ආලෝක දහර අතරින් මුහුදු වෙරළ අසබඩ පිට මැදට හෙළපු බුදු රැලි කැරලි කෙස් වැටියෙන් ඔහු සොනාලිව දැසට හසු කරගත්තේ පහසුවෙන්. සොනාලි, I'm extremely sorry. දේවක කෙල්ලව දුවතට දරාගෙන වට කිහිපයක්ම සතුටින් කැරකුණා. අනේ මව වටන්නද හදන්නේ මෝඩයෝ? බිමින් තියන්නකෝ. මම කවදාවත් ඔයාව වටන්නේ නැහැ මැට්ටියේ. මේ බඩේ ඉන්න අපේ පැටියවත් වටන්නේ නැහැ. ඔය දෙන්නව මම මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා මගේ මැනික.